මම පොළොන්නරුවේ ඉඳලා ආපු කෙනෙක් නිසා කිංසුට් විද්‍යාලය කියන්නේ මේසා යන්න ප්‍රාර්ථනා කරන්න ඕන තැනක් කියන එක මගේ ඔළුවේ තිබුණේ නැහැ. ඉතින් මම කිංසුට් විද්‍යාලයට ගියාම මට හම්බ වෙනවා මගේ ජීවිතේ මම දැකපු විශිෂ්ටතම විදුහල්පතිවරයෙක්. ඉතාම අඩුවෙන් කතා කරලා චරිතය ඉහළටම ගෙනියන්න පුළුවන් විදුහල්පතිවරයෙක්. ඉතින් මම පත්ති විලියුම අරගෙන ඔෆිස් එකට ගියා. යනකොට එතුමා නිකන්වත් ඔළුව උස්සලා බැලුවේ නැහැ. මෙහෙම හිටියා. මම ඉතින් තත්පර ගානක් බලන් ඉඳලා පත්ති විලියුම තිබ්බා මේ සුඩි. ඊට පස්සේ මේ වේකන්සි නැහැ. ඉන්න පුළුවන්. වේකන්සියක් ලැබුණොත් ඉන්න පුළුවන්. එතකන් සහන කාල සටහනේ වැඩ කරන්න පුළුවන්. මම දැන් වෙවුලනවා. ඒ තමයි මේ පෞරුෂය මම මුලින්ම හඳුනගත්ත. ඊටාම අඩු වචන ගානක් කතා කරලා මට ඉගෙන ගන්න සැලැස්සුවා. අර පොළොන්නරුවෙන් ආපු මම ඉගෙන ගන්න පටන් ගත්ත තැන. ඒ වගේම ඒ විදුහල්පතිතුමා මං කියන්න ඕන අපේ ආර්.බී. රඹුක්වැල්ල විදුහල්පතිතුමා අපි දැකපු ශ්‍රේෂ්ඨතම විදුහල්පතිතුමෙක්. ඒත් එක්කම ළඟ ඉන්නවා නියෝජ්‍ය විදුහල්පතිතුමා උපසේනස කියන්නේ මම ජීවිතේ ලැබපු හොඳම විශ්වාසවන්ත නෑදෑයා, මගේ සහෝදරයා, මගේ හිතවතා. ඒ වගේම මං ඕනම රහසක් කියන්න පුළුවන් කෙනෙක් තමයි උපසේනස කියලා කියන්නේ. රාජකාරිමය වශයෙන් හරි පෞද්ගලික වශයෙන් හරි. ඒ වගේම උපසේනස අපේ රඹුක්වැල්ලස වගේ නෙමෙයි. අපිව හදන්නේ කතා කරලා. කතා කරනවා කියන්නේ ටිකක් බැනලා එහෙම තමයි. ඉතින් මේ ඔන්න ඊළඟ ඉගෙනීම. ඊළඟට මාව දැම්මේ සහන කාල ඡේදවලට. මම ගියා පුස්තකාලේ තමයි පන්ති තිබුණේ A level පන්ති. පන්තියේ ගාව ඩියුටි කරනවා මුදිත බණ්ඩාර අබේකෝන් විශේෂඥ වෛද්‍ය දැන් ડોક્ટર මුදිත අබේකෝන් ආවා ගියාද දන්නේ නැහැ. ඉතින් මම ගිහිල්ලා දරුවනේ ආයිබෝවන් කිව්වා. එතකොටම එක්කෙනෙක් නැගිටලා madam you are wrong කිව්වා. So madam you are wrong. We are not children. We are gentlemen of Kingswood කිව්වා. ඔන්න මං ඊළඟ ඉගෙන ගත්ත තැන මං ඇහුවා ඇයි පුතේ කියලා. madam අපි ළමයි නෙවෙයි අපි මහත්තුරු. ඊට පස්සේ මං කව මට ඒක තේරෙනවා මදි කියලා. ඒ පාර නැගිටලා අපි කොහොමද මහත්තුරු වෙන්නේ කියලා කිව්වා. ඔන්න මට ඊළඟට වැදුණු දේ. ඊට පස්සේ ඉස්කෝලේ ඉවර වෙනකොට අපේ ඉස්කෝලේ තියෙනවා අපේ කිංසුට් විද්‍යාලයේ තියෙනවා සම්ප්‍රදායක්. බෙල් එක වදිනකොට සයිලන්ස්. මොන දේ කර හිටියා සයිලන්ස්. ඉතින් අර පොළොන්නරුවේ ගසුඩින් පයින් ගසල උන්චිලි පදින දඟලන හතර ඉරියව්වෙන් තොර දරුවෝ එක්ක ඉඳපු මට මේ සයිලන්ස් බෙල් එකේදී වෙච්ච ගල් කිරීම ෆ්‍රීස් වුණා. අපුවට දැනුණා ඒක. පස්සේ මං ඇහුවා ඇයි පුතේ කියලා. ඒ මැඩම් අපේ සම්ප්‍රදාය කිව්වා. ඉතින් මෙන්න මේ වගේ තැනක් තමයි මාව ලෝකෙට අරන් ගියේ. අර පොළොන්නරුවෙන් ආපු මාව වෙනස් කරලා ලෝකෙට විවෘත කරපු තැන තමයි කිංසුට් විද්‍යාලය. ඊට පස්සේ මම පන්ති වලට ගියාම මගේ දරුවෝ මට ඉගැන්නුවා. ගුරුවරයෙක් වෙන්නේ කොහොමද කියලා ඉගැන්නුවා. වැරදි වලදී ඉවසන්නේ කොහොමද කියලා ඉගැන්නුවා. එයාලට මොනවද ඕන කියලා මට හිතන්න ඉගැන්නුවා. එයාලගේ ප්‍රශ්නවලදී සංවේදී වෙන්නේ කොහොමද කියලා මට ඉගැන්නුවා. මං දිගටම ඒගොල්ලන්ගේ ඉගෙන ගත්තා.
කිංසුත් විද්‍යාලේ දරුවන්ගේ. ඉතින් ඒගොල්ලෝ මට එක සිද්ධියක් කියන්න. අපි නාට්‍ය කරනකොට පැයක් විතර තියෙනවා ළමයින්ට ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඩ්‍රාමා ළමයිම නෙමෙයි අනිත් ළමයි ඇවිල්ලා කතා කරන වෙලාව. ඉතින් එක දවසක් මට කියනවා කෙනෙක්, මැඩම් ඊයේ මට අල්ලපු ගෙදරට පනින්නම හිතුණා. අල්ලපු ගෙදරට පනින්නම හිතුණා. ඒ කෙල්ල ගාවට යන්නම හිතුණා. මං කිව්වා මයි පුතා ගියේ නෑනේ. මං ගියේ නෑ. ඒ කෙල්ලගේ මූණ අස්සෙන් මට මැඩම්ගේ මූණ පෙන්නුණා කිව්වා. මාව පොලිසියට අල්ලගෙන යනකොට මැඩම් අඬන හැටි මට මැවිලා පෙවුණා කිව්වා. මට මැඩම්ගේ මූණ බලන්න අද එන්න බැරි වෙයි කියලා හිතුණා කිව්වා. අන්න එදා මට හිතුණා මං කොච්චර පොසත්ද කියලා. මං කොච්චර මගේ හදවත කොච්චර විශාලද කියලා හිතුණා. තවත් ලොකු හදවතක් ඇතිව මගේ කොල්ලෝ දිහා බලන්න ඕන කියලා මං කල්පනා කරා. මට මේ දරුවෝ දිගටම ඉගෙනුවා. ඒ උගන්වපු එක නිසා එතනින් මට එළියට ආවට පස්සේ ගේට්ටුවෙන් සහන් රංගල කියන්නේ ලෝක සන්නාමය. සහන් රංගල ගුරුතුමා මට මුළු ලංකාව පුරාම දරුවෝ එකතු කරලා ඔන්න මිස් කරනවා නම් වැඩ කියලා පෙන්වනවා. මම බය නැහැ. මොකද මං හිටියේ කිංසුට් මහත්තුරු එක්ක. හොඳද නරකද ඒ සියලුම දේවල් මට උගන්වපු මගේ දරුවෝ මගේ ආත්මය පෝෂණය කරා. සියලුම ජයග්‍රහණ මගේ දරුවෝ මට අරන් දුන්නා. ඒ නිසා මම අද බය නැතුව මේ පොත් දෙන්නේ මගේ දරුවන්ට. නිරෝධ අබේවර්ධන, ડોક્ટર නිරෝධ අබේවර්ධන. මට ලෙඩ වෙන්න බය නැති කරේ එයා තමයි. එතන ඉන්නවා ડોક્ટર මුදිතා බේකෝන්. ડોક્ટર මුදිතා බේකෝන් කියන්නේ මැරෙන්න ගිය ගොඩක් වෙලාවල් වල ඇදලා ගත්ත කෙනෙක්. ડોક્ટર මුදිතා බේකෝන්ට විශේෂඥ වෛද්‍යවරයෙක් කියන එක අදාළ නැහැ ඒ තැන්වලදී. අදත් එහෙමයි. හැමදාම. ඇත්තටම වෛද්‍යවරු කියන්නේ වේදනලාව දාගත්ත දෙවිවරු කියලා තමයි මම හිතන්නේ. මෙතන ඉන්නවා ડોક્ટર මනෝජි, ડોક્ટર මාතුල, ડોક્ટર සාධනා, ડોક્ટર උත්පලා දිසානායක, ડોક્ટર මුදිත, අපේ ડોક્ટર නිරෝධ උච්චරක් නෙමෙයි මහා ගොඩක්. ඒ ඔක්කොම දැන් ડોક્ટર නිරෝධ ගැන කියන්න ගියේ මම ලෙඩ වෙලා රෝහලේ ඉද්දි සමහර වෙලාවට මම ඇස්සරලා බලනකොට ડોક્ટર නිරෝධ මගේ ළඟ. එයා මේ මං හිටිය මම දැනගත්ත එකයි නැතත් එකයි එයා මගේ ළඟ. එක දවසක් කොරෝනා කාලේ මට නෑ මේ මාස්ක්. මෙයා නිවාඩු දවසෙත් ඇවිල්ලා මාස්ක් අර ගෙනල්ලා දීලා තමයි ගියේ. ඉතින් ඔය පොත ලියන්න එක පරිච්ඡේදයක් තිබුණා මෙන්ටල් ඩිසෝඩර් එකක් ගැන. සියලුම තොරතුරු එකක් නැර මට හොයලා දුන්නේ ડોક્ટર නිරෝධ. එතනින් ලඝු කරන්න බෑ ડોક્ટર නිරෝධ කියන්නේ කවුද කියලා. ඉතින් මම කල්පනා කරා මේ පොත දෙන්න සුදුසුම කෙනා තමයි පෙම්වතුන්ට පමණයි කියන පොත දෙන්න සුදුසුම කෙනා ડોક્ટર නිරෝධ කියලා. ඊළඟට චිරත් ප්‍රභාංග ලංකේශ්වර මගේ ළඟට ආවේ අවුරුදු 13 චූටි කොල්ලා කොට කලිසම අඳින. ඉතින් හැම දෙයක්ම හැම අකුරක්ම මාත් එක්ක ගනුදෙනු කරා යා. කිසිම දවසක කිසිම දෙයක් නොකර ඉඳලා නැහැ. කොයි වෙලාවෙ වැඩ කරා පුතේ මෙහෙම වැඩ කරා. දැන් මහා පරිමාණ ව්‍යාපාරික විදාය කල්පනා කරන අධ්‍යක්ෂවරයා පුදුම ආඩම්බරයක් දැනෙනවා. දැන් එයා ළඟ මම ලිලිපුට්ටෙක් වගේ. එයා මහා සෙනගක් පාලනය කරනකොට මං ගිහින් හරි ආදරෙන් බලාගෙන ඉන්නවා.
ඉස්සර මං එකම දවසක් ගහලා තියෙනවා පිටට එකම දවසයි අකුරු අරද්දලා. එදා ඉතින් ඇඬුවා. මට පුදුම දුකක් ඇති වුණා. එක ගුටියයි ගාලා ඒක රිදෙන්න ගැව්වේ නෑ. ඒ වුණාට යට හිතට රිදුණා. මං ආයෙ ගැව්වේ නෑ. ඉතින් ඒ ගමන දිහා මම හරි ආදරෙන් බලන් ඉන්නවා. කන්ද පාමුලේ ඉඳලා කන්ද උඩ දිහා මම බලන් ඉන්නවා. හරි ආසයි. ඉතින් මම හරි ආඩම්බර වෙනවා. ඒ ගැන දැන් මේ ඔක්කොම ගැන මේ ඔක්කොම මගේ ශිෂ්‍යෝ වගේ ආදරණීය දරුවෝ නම් වචෙන් කියන්න බෑ. ඒ වගේ මේ අවිල්ලා ඉන්න හැම කෙනෙක්ම මගේ ආදරණීය කිස්සුට් විද්‍යාලයේ සහෝදර සහෝදරියන් මේ මූණු මට ආසයි. කපිල මල්ලිලා ඔය ඔක්කොම ඉන්නවා දේවික නංගිලා කිනා වෙවි නංගිලා මංගලිකා ගීත නංගිලා හරි ආසයි. අතන වැඩ කරනවා ගෝතමි මැඩම්ලා යසා එතකොට අපේ ඉන්දුලා උදේ ඉඳන් වැඩ හරි මේ ආදරේ උසල්ලා ඉන්නවා අතරේ පේනවා හරි ආසයි. ඉතින් මේ ආදරේ අපිට ආදරේ ඇරෙන්න වෙන මොනවද තියෙන්නේ? අපේ ડોක්ටර් සාධනා මට අසනීප වෙලා මම ගියා අපේ පුතත් එක්ක අපේ කෙල්ලෝ දෙන්නම ලංකාවේ නෑ. සේනක පුතා එක්ක තමයි ගියේ. මෙයා තමයි මම ඇඩ්මිට් කරේ. ડોක්ටර් සාධනා එතන ඉඳන් ડોක්ටර් උත්පලා ડોක්ටර් මුදිත තව නම් කියන්න බැරි තරම්. ඉතින් මෙච්චර ආදරයක් අපි ලබන්නේ මම හැමෝටම කියන්නේ ආදරය කරන්න ලෝභ වෙන්න එපා කියලා. කෙනෙකුට උදව් කරන්න ලෝභ වෙන්න එපා. දැන් මේ පොත් දොරට වැඩිමක් තමයි. මේ වගේ පොත් දොරට වැඩියට ඒකෙන් ලැබෙයි කියලා දෙයක් හිතන්න බෑ. ආර්ථික වශයෙන් දෙයක් මොකද මම ප්‍රකාශයක් නෙමෙයි. ඉතින් මම ගිහිල්ලා සල්ලි දීලා පොත් ගෙනල්ලා අපි හුවමාරු කරගන්න මේ ආදරේ අපේ ડોක්ටර් මනෝජ් ඉන්නවා. ඕ මං කියන්නේ මගේ සුරංගනාවි කියලා. ડોක්ටර් මාතුල් ඉතින් මම අන්තිමට ලෙඩ වෙච්ච වෙලාවේ මහරය කතා කරේ ડોක්ටර් මනෝජ්ට. බය නැහැ. හරි ආසයි මේ ජීවිතේ බර නැහැ. දැන් මම වයසයි තමයි. හැබැයි බය නැහැ. ජීවිතේට බය නැහැ. අපේ සමිතයි බුද්ධික සේවසිංහයි මම තෝරගත්තා. හොඳම දෙන්න. ඒකට තමයි දැන් වෙලාව දෙන්න ඕනේ. සමිත හරිම රසවත්. ඒ කියන්නේ විවාද නැටුම්ද සංගීතද නාට්‍යද ඔක්කොම. දැන් නාට්‍යවලදී පඹයට තරඟවවා වෙන මොකවත් නැත්නම්. ඒ පඹයට රඟපාන්න ගිහිල්ලා ආච්චිගේ මුට්ටිය අනුමත කරගත්තේ කොහොමද කියලා එයා කියයි. එතකොට ඔය අපේ බුද්ධික ලංකාව දන්නවා චිත්‍රද හැම එකක්ම හැමදේම දීලා තියෙනවා දෙයියෝ. අකුරු බලන් ඉන්න ආසයි. හැමදේම හරි රසවත්. ඉතින් කොච්චර දක්ෂද කියනවා නම් මුළු ලංකාවේ මෙච්චර කෙල්ලෝ ඉද්දි හොඳම නිලිය වුණා. හොඳම නිලිය වෙලා මේ නිලි සම්මානේ ගෙදර අරන් ගියේ නෑ. ඇයි දන්නවද? එයාගේ පුරුෂාභිමානේ හින්දා. ලැජ්ජයි වගේ නිලිය සම්මානේ ගෙනිච්චේ නෑ. මාත් ඉවසගෙන සම්මානේ තියාගෙන හිටියා. හැබැයි විවාහ වුණාට පස්සේ එයා පුරුෂාභිමාන ගැන අමුතු විදිහකට හිතන්න පටන් ගත්තා. වෙනත් වියතිරයකට ගියා මං හිතන්නේ. ඊට පස්සේ විවාහයෙන් පස්සේ එයා සම්මානේ අරන් ගෙදර ගියා. ඉතින් මට හරි සන්තෝෂයි. ඉතින් බුද්ධික මේ හැම අතින්ම සුදුසුයි අනුමතයි අර කනේ තියෙන කුණ්ඩලාභරණේ ඇරුණු කොට දැනුත් තියනවද මන්ද තියෙනවා. ඒ කුණ්ඩලාභරණේ හැරුණු කොට බුද්ධිකගේ අනිත් සියල්ලම මට අනුමතයි. ඉතින් ඒ දෙන්නගේ මේ රසවත් කතාව අහන්න පුළුවන්. මේ පොඩි එකා කින්සුට් නාට්‍යකරුවෙක් මත් එකේදී තමයි මට හම්බුනේ. ඉතින් කින්සුට් නොවන මගේ හිතවතුන් සියලු දෙනාම ඒගොල්ලෝ මට මං හිතනවා මාත් එක තරහ වෙන්නේ නැහැ කියලා. මොකද කින්සුට් කියන සන්නාමය ඉගෙන ගන්න වටිනවා.
සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ආපු අපේ මාතලේ සහෝදර මාතලේ අපේ දරුවන්ගේ දෙමව්පියෝ ඇවිල්ලා ඉන්නවා රන්වල. එතකොට මගේ ඇක්ට් ෆොටෝ දරුවන්ගේ අම්මලා තාත්තලා මගේ සහෝදරියෝ කින්සෝට් එතකොට ආරාධිත මේ සියලු දෙනාටම මම ආයේ කතා කරන්නේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා ආවට ඔබ සියලු දෙනාටම. ඉතින් නම් වශයෙන් කිව්වේ නැති වුණාට මට සමා වෙන්න ඕන වෙලා යනවානේ. මේ කතා කරත් වැඩි ඔයාලා ඔක්කොටම ස්තුති ආදරේ හැමදාම ආදරේ. එච්චරයි.